හලෝ ගයිස් ඔයාලා පිළිගන්නවා අපි ටික්ටකට YouTube channel එකට මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේ සුපිරි WhatsApp වැඩි ටික. ඉතින් අපි කටයුතු යන් අපේ වීඩියෝ එකට. හරි ගයිස් එහෙනම් අපි දැන් WhatsApp එකට ඇවිල්ලා තියෙන්නේ. WhatsApp එක මම පළවෙනි කරලා වීඩියෝ බලන්නේ. ඉන්ඩෝල්ප වෙනනම් මගේ WhatsApp එක. ඔයාලා වෙනදී මගේ මෙතන දැන් WhatsApp DP දෙකක් පේනවා ඇති. ඉතින් අවතාර එකකුයි මෙතන මම දාලා තියෙන ෆොටෝ එකයි. මම අද කියලා දෙන්නේ ඔයාලට කොහොමද ඒක කරන්න කියලා. ඔයාලා ගන්න ෆෝන් WhatsApp එකේ මුලින්ම යන්න තියෙන්නේ ඔයාලට මම මුලින්ම කියලා දෙන්නම්. ඔයාලට මුලින්ම තියෙන්නේ මෙන්න මෙතන ලෝගෝ තලක් දාලා තියෙනවා. මේ තීත්තුන ඔබන්න තීත්තුන පොල් පස්සේ මෙතන යටින්ම තියෙන setting කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාලගේ නම තියෙන අදාළේ WhatsApp එකේ අපි මේක ඔබන්න. ඉතින් දෙමළ දාලා දෙන්න එක මෙන්න මෙතන තියෙන අවතාර එකක් තියෙනවා. අන්න මේක එකපාරක් ඔබන්න. මේක විදිහට මේ අවතාර කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලා පොඩි ලෝඩ් වෙයි. ලෝඩ් වුණාට ඔයාලා මේකේ ඉන්ටර්ෆේස් එකට ඉතින් ඔයාලා මෙතන ක්‍රියේට් අවතාර කියලා එකක් තියෙනවා. කුලපාටින් අන්න ඒක එකපාරක් ඔබන්න. ඊට ඔයාලා මෙන්න ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔයාලා ෆේස් එක ස්කෑන්. ඊට මෙතන මේ තියෙන get start කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ මේ පින් ලොග් වෙන්න. ඊට පස්සේ ඔයාලා ෆේස් එක ස්කෑන් කරන්න. ඉතින් මම ෆේස් එක ස්කෑන් කරන්න. ෆේස් එක අල්ලලා ෆොටෝ එකක් ගහන්න. ෆොටෝ එකක් ගාවට පස්සේ ඔයාලට මේ අවතාර එක ඔයාලට කැමති විදිහට හදාගන්න. දැන් මගේ අවතාර එක හදාගන්න ඕනත් ඔයාලට කැමති විදිහකට මෙතන අවතාර හදාගන්න මම ඇඟක් දාගත්තා. කන්ටිනියු දුන්නා. ඊපස්සේ මෙතන ස්ටයිල් එක ගිහිල්ලා මේ වගේ හේයා වගේ නේ මම දෙක අවතාර හදාගන්න හදන්නේ. මේ විදිහට අවතාර වලින් හදාගත්තා. දැන් ඔයාලා මෙතන තියෙන ඩන් කියලා තියෙන බටන් එක එකපාරක් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන නිල් පාරට පේනවා ඇති publish avatar කියලා එක. අන්න ඒක ඔයාලා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔය විදිහට ලෝඩ් වෙයි. ඒක වැඩි වෙලා යන්නේ. විදිහට ලෝඩ් වෙලා ඉවර වෙනවා. ඊපස්සේ ආපහු වර ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්වන්න තියෙයි ප්‍රොෆයිල් කියලා එක. අන්න ප්‍රොෆයිල් කියන එක ඔයාලා ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලා ලෝඩ් වෙනවා කියලා. ඊට පස්සේ ඔයාලා වෙන කැමති එකක් දාගන්න පුළුවන්. කැමති එකක් දාගන්න පුළුවන්. නම් මෙන්න මේක දැන් සිලෙක්ට් කරගන්නවා. ඔයාලට වෙන කලර් එක බෑග්ග්‍රවුන්ඩ් දාගන්න පුළුවන්. මේ තව කලර්ස් තියෙනවා. මම මේක නිල් කලර් එක දාගෙන ඉතින් සේව් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරන්න. ඊපස්සේ ඔයාලා වෙන විදිහට මේක ලෝඩ් වෙන මෙතන මේක අතරේ ලකුණු උඩ එකපාරක් ක්ලික් කරලා ඉතින් අයින් වෙන්න. ඊපස්සේ අපෝ ඔයාලා මෙතන ප්‍රොෆයිල් එකට ගියාම මේ විදිහට ලෝඩ් වෙනවා. මම කලින් ටිකක් දාලා තිබ්බේ හින්දා දැන් මොන විදිහට අදාරක පේනවා. හද බොයිස් ඒක තමයි පළවෙනි වැඩි ගෑල්ල. ඒස් අපි ඊළඟට වෙන දෙන්න අපි ඊළඟට ගල දැන් මම ඉන්නේ ගෲප් එක. මේ ගෲප් එකේ ඔයාලා මෙතන ටයිප් කරන්න යන්න. ඊට පස්සේ ඔයාලා පොන්න තියෙන මෙන්න මේ ඇට් එක ලකුණු එකපාරක් ක්ලික් කරන්න. ඔයාලා හිතන්න හරියට මොකක්ද ආවේ කියලා. ඒකේ බෝඩ් පස්සේ ඔයාලා මේ ගෲප් එකේ ඉන්න හැමෝම මෙන්න මෙහෙම පෙන්නනවා. හරි ඔයාලා දැක්කනේ. ඔයාලා ගෲප් එකේ ඉන්න ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ ඒක තමයි දෙවෙනි වැඩ ගෑල්ල. ඔයාලා කියලා ඊළඟට WhatsApp අප්ඩේට්ස් කරන තියෙන ලිස්ට් එක. මම මෙතන අප්ඩේට්ස් වලට යන්න. ස්ටේටස් වල තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන උඩ පේන මේ තිත් තුනක් තියෙන්නේ. ඒ තිත් තුන බලන්න. ඊට පස්සේ මෙතන ස්ටේටස් ප්‍රයිවසි එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන allow sharing කියලා එක. අන්න ඒක බොට් කරක් බලන්න. ඒක බුවාට පස්සේ දැන් ඔයාලා දාන ස්ටේටස් එක ඔයාලා දාන මේ ස්ටේටස් එක වගේ මම දැන් මේ ස්ටේටස් එක දානවා. එහෙම දැම්මට පස්සේ ඒ ස්ටේටස් එක යටින් ඒ ස්ටේටස් එක යාළුවට ෂෙයා කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයා දාන ස්ටේටස් එක ඔයාගේ යාළුවට ෂෙයා කරන්න පුළුවන් විදිහට
එතනින් පොඩි මාක් එකක් වැටෙනවා රීසයිකල්. ඒක තමයි අපේ ඊළඟ වැඩ කරන්නේ. එහෙනම් guys අපේ ඊළඟ WhatsApp වැඩ කරලා තමයි ආපහු අපේ යන්න එක ෆෝන් එක සෙටින් වලට WhatsApp වල. ඊට ගියාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා නේද ප්‍රයිවට් කියලා එකක්. අන්න ඒක එකපාර ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේක යටට යද්දි පෙන්නයි මෙතන මේ contacts කියලා එකක්. අන්න ඒක එකපාර ක්ලික් කරන්න. ඊට මෙන්න මේක දාලා තියන්න. ඒක දැම්මම පස්සේ ඔයාලට වෙන්නේ ඔයාලා WhatsApp channel එක ඔයාලා සේව් කරන හැම නම්බරයක්ම නිකම්ම ඔගේ ෆෝන් එකට සේව් වෙන එක. ඉතින් අද ඔයාලා දැක්කේ ඒ WhatsApp වැඩ කරලා. ඒ කියන්නේ ඔයාලා අපේ ෆෝන් එකේ නැති වෙලා ෆෝන් එක රීසෙට් කරලා අලුත් ෆෝන් එකක් කරලා ඔයාගේ නම්බර එකවත් ඔයා contacts ටික කරන් නැති වෙන්නේ. ඉතින් අද ගෙනාව වීඩියෝ ඉවරයි. ඔයාලා මේ WhatsApp වල හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ ලයික් කරලා subscribe කරලා මගේ channel එක අද පටන් ගත්තා. ඒක නැත්නම් help එකක් දීලා උදව්වක් දෙන්න. දැන් guys අපි යනවා ටටා.